කියනවා බණ දේශනාව කියලා. ඔන්න ඔය භවයේ හරියට නසන කෙනෙක්ට කියනවා භවයේ උදුරන කෙනෙක්ට කියනවා බෞද්ධ කියලා. එහෙනම් මතක තියාගන්න හරියට බෞද්ධයෙක් වෙන්න නම් හරියට බණක් අහන්න. කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා ශ්‍රී සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට පින්වතුනි යාගේ යෝනිසෝ මනසිකාරය තුලින් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්න ඕන. ඔන්න ඔතෙන්ටපත් වුණොත් එයාට කියනවා නියම බෞද්ධයෙක් කියලා. එයාට කියනවා හරි බෞද්ධයෙක් කියලා. එහෙම නැත්නම් යන්න වෙන්නේ රංගපාන බෞද්ධයෙක්. බෞද්ධ කියලා හිතාගෙන රඟපානවා. හැබැයි යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. අර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට තාම ඇවිල්ලා නැහැ. අට්ඨ පුරිස පුග්ගලා නෙමෙයි නා. හිතන්න මම තමයි මේ ලෝකෙම ලොකු හාමුදුරුවෝ කියලා හාමුදුරුවන්. මම තමයි මේ ලෝකෙ ඉන්න මම උදාහරණයකට කියන්නේ හැමතැනම ගින් කියන්න එපා. නැත්තම් මට ඉන්න වෙන්නේ නැහැ. මම තමයි මේ ලෝකෙම ලොකු හාමුදුරුවෝ. හිතන්න. මම තමයි මේ ලෝකෙ ඉන්න හැම හාමුදුරන්ගේම නායක හාමුදුරුවෝ. හැබැයි මම කොච්චර ලොකු හාමුදුරුවෝ කිව්වත් මට මේ පාර සෝතාපන්න මාර්ගයටවත් වැටෙන්න බැරි වුණොත් මට අනතුරක් තියෙනවා. එතකොට ඔබටත් අනතුරක් තියෙනවද නැද්ද? පින්වතුනි මගපලක් හෙවත් අඩුම ගානේ මාර්ගයටවත් වැටුනේ නැත්නම් මැරිලා 199ක් හේතු තියෙන සතර පාය. ඔබේ මරණයේ චුතියක් නම් ඔය චුතියෙන් පස්සේ බුදු දේශනාවට අනුව 199ක් කියන්නේ සතර පාය. මම ඔබට කියනවා ගේ හදන්න කසාද බඳින්න ළමයි හදන්න. ඒව නවත්තන්න ඕනේ නැහැ. හැබැයි තමන්ගේ වැඩෙත් කරගන්න. මොකද මලාට පස්සේ ඔය එකෙක්වත් නැහැ. මලාට පස්සේ හොඳ නෝන එනවද නැද්ද? අර කොල්ල Facebook එකේ කියනවා පිටුනේ හර්ස් එකේ යන උන්ට පර්ස් එක වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ හර්ස් වල යන දාට පර්ස් එක තියලා යන්න ඕනේද නැද්ද? එදාට බැංකු පොතේ බිලියන් ගාණක් තිබුණත් හිඟන්නෙක් වගේ යන්න වෙන්නේ. අල්මාරි 4-5ක ඇඳුම් තිබුණට මල් ශාලාවේ එකා කැමති එක තමයි අපිට අඳින්න වෙන්නේ. එහෙනම් අවුරුදු 50ක් 60ක් ඔබයි මමයි මෙතන දුවනවා. මෙතන රඟපානවා. රඟපපා ඉඳලා කොයි වෙලේ හරි මැරිලා යනවා. මැරෙන උන්ගෙන් 99ක් හතර පායට යනවා. බුදුහාමුදුරුවෝ ඇත්තනම් උන්වහන්සේගේ දහම ඇත්තනම් අද රෑ 100ක් මලෝ 99ක් කියන්නේ හතර පාය. ඒ කියන්නේ මෙතන 100ක් හිටියොත් 99ක් 200ක් හිටියොත් 198ක් 300ක් හිටියොත් 297ක්. දැන් ගේ හැදුවා ප්‍රශ්නේ ඉවර වුණාද? සාලේ ටයිලුත් ඇල්ලුවා. ප්‍රශ්නේ ඉවරද? සමහර වෙලාවට අල්ලපු ටයිල් එකක් උඩම ලිස්සලා යන්න පුළුවන්ද බැරිද? එහෙනම් පින්වතුනි මරණය ඕනම වෙලාවක වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් පින්වතුනි දැන් හිතන්න මරුණට පස්සේ අපිට මොනවද ඉතුරු වෙන්නේ? ඔය මම කියන මගේ කියන එකක්වත් එකෙක්වත් නැතුව යනවා. හොඳ නෝන මහත්තයා ළමයා ඩිග්‍රී වාහන දේපල ඔය සියලු දේම අහිමි වෙලා ඔබත් එක්ක මාත් එක්ක දෙන්නෙක් එනවා. හැබැයි අනිත් ඔක්කොම නවතිනවා. නෝනා එන්නේ නැහැ පස්සේ. මහත්තයා එන්නේ නැහැ, ළමයි එන්නේ නැහැ. හැබැයි අපි කරගත්ත පින් ටිකයි පව් ටිකයි පස්සෙන් එනවා. ඔන්න ඔය පින් ටික මුල් වෙලා පිනවන්න හම්බ වෙනවා. පව් ටික මුල් වෙලා විඳවන්න හම්බ වෙනවා. දැන් පින්වතුනි හිතලා බලන්න ජීවිතේ වැඩි හරියක් වෙන්නේ පින්කන්ද පව්කන්ද? එහෙනම් අලෝභ ආදේශ අමෝහ මානසිකත්වයෙන් මලොත් ඒ මැරිච්ච එකක් අග්‍ර වුණොත් තමයි ඒක අග්‍ර කියන්නේ. එහෙනම් කරගත්ත පිනක් අග්‍ර වෙච්ච දාට